ඔයාලට. එන්නකො රස කෑමක් හදන්න. මම තෙලට රම්පි කරපිංච සුදුරුවණු ඒ ටික දාගෙන තියෙන්නේ. අද විශේෂ දවසක් ඉරිදා නිසා අද හස්බන්ඩ්ත් ගෙදර. ඉතින් පොඩි කෑමක් හදන්න හදන්නේ. මම කලින් හොදලා වතුර පෙරාගත්ත හාල් ටික තියලා තියෙන්නේ. දැන් මේ ටික ටෙම්පරාදු කරගෙන මේකට කහ චුට්ටකුත් දාලා අද කහපත් ඒකට දැන් හාල් ටික දාගන්නවා. දාගෙන හොඳට තෙලේ බෙද ගන්න ඕනේ. බෙදගෙන මේක පොඩ්ඩක් තෙලේ පොඩ්ඩක් හැදිලා ගන්න ඕනේ. ඊට පස්සේ මේක එහෙම වෙන තරමට තමයි රස. දැන් අපි මේක රයිස් කුකර් එකේ බත් එක ගහලා ඒක හදාගමු. මේකට මම පොල් කිරි තමයි දාන්නේ. මේකට වතුරක් දාන්න පුළුවන්. මේකට ලුණු ටිකක් දාලා අපි පොල් කිරි ටිකකුත් දාගමු. හැබැයි අද මම හදන්නේ පොල් කිරි දාලා. මෙහෙම හදුවම ගොඩක් රසයි. සුවඳයි. ඉතින් කහබතට ඇත්තටම කිරි දැම්මම ගොඩක්ම රසයි. දැන් මේකට කිරි ටික දාලා අපි හිමීට බත් ටික කුරු ගාලා මේක ඉදෙන දෙමු. හරි. එන්නකෝ දැන් අපි චිකන් ටික හදන්න යමු. මම චිකන් ටික කලින් සීසන් කරලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බේ. ඒකට ලුණු, ගම්බිරිස්, කහ දාගෙන සීසන් කරගෙන තියෙන්නේ. දැන් මේකට ඕන ටික මම කපාගෙන තියෙන්නේ. මම ඒකට අලගෙඩියකුත් දානවා. ඒකට මම අලගෙඩි දෙකක් විතර අරන් තියෙනවා. ඒකට මම රම්පි කරපිංචා, සුදුරුණු, කුරුදු ඒ ඔක්කොම ලෑස්ති කරලා තියෙන. දැන් තෙල් චුට්ටක් දාගෙන මේකට මම දාගන්නවා මුලින්ම රම්පි කරපිංචා, සුදුරුණු ඒ ටික තෙලේ බෙදගෙන තක්කාලි ටිකත් ඕකටම දාගන්නවා මම. දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ඔක තෙලේ බෙදෙන්න දීලා මම ඒකට උළුහල් පොඩ්ඩක් දානවා. කැමති නම් දාන්න පුළුවන්. මට මිමි නෑ. ඉතින් හැඳි වලිනුත් දානවා. ඒ වුණාට ඉතින් මගේ හිතේ ප්‍රමාණය S2 ප්‍රමාණයට මම ඉතින් කෑම හදනකොට පහිජාති දාන්නේ. අපේ ගෙදර ටිකක් වැඩිපුර සැර කනවා. මිරිස් ටික දැම්මා. 3-5 දැම්මා. දැන් බෙදපු 3-5 චුට්ටක් දැම්මා. මේක තෙලේ ඔහොමම බෙද ගන්න ඕනේ. මම ලුණු ටිකකුත් දානවා. ලුණු ටිකකුත් දාන්නේ කලින්ම සීසන් කරගෙන ලුණු දැම්මනේ. මදි අඩුපාඩුව අන්තිමට පොඩ්ඩක් බලලා ආයෙ ලුණු චුට්ටක් දාගන්නවා. දැන් මේ චිකන් ටික තෙලේ හොඳට බෙද ගන්න ඕනේ. ඊට පස්සේ අපි කපලා අරන් තියාගත්තු අර ටික තියෙනනේ. මේ වෙලාවේ තමයි අර ටිකක් දාන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් තෙලේ පහේ ටික අල්ලන්න අපි තෙලට දාගමු. අවු මිරිස් ටිකත් එක්කම. ඊට පස්සේ තෙලට දාලා මේක හොඳට කලවම් කරමු. කලවම් කරගෙන මේක ටිකක් තියාගෙන තෙලේම දැන් මේකට වතුර ටිකක් දාගමු. ඊට පස්සේ මේක තැම්බෙන්න තියලා ඉතුරු ටික හදාගෙන යමු. ඒ අතරේ මුළුගේම සුවඳයි. මගේ පුංචි පුතා දොයි. එයාවත් බලන්න ඕනේ. එයා ඉතින් තනියම දොයි. දැන් ඉතින් චිකන් එක හොඳට නටාගෙන එන්නේ. මුළුගේම සුවඳයි. ඊට පස්සේ හදන්නේ තක්කල් සම්බෝලයක්. මගේ හස්බන්ඩ් හරිම ආසයි. අනික මේ මෙනු එකට හොඳටම ගැලපෙනවා. තක්කල් සම්බෝලයත් හදලා චිකන් කරියත් හදලා කහබත් එකයි. ඉතින් අද ලන්ච් එක මෙහෙම තමයි. ඉතින් සිම්පල් මෙනු එකක්. හරිම රසයි, හරිම ලේසි. ඉතින් හස්බන්ඩ්ට බත් එක බෙදලා එයාට දෙමු. බඩගිනි ඉන්නේ. මටත් බඩගිනි. එයාට බෙදලා දීලා මාත් කනවා. මම පුතාටත් කවන්න ඕනේ. එහෙනම් මේක බෙදාගෙන අපි යමු එයාට දෙන්න. යංකෝ. එයා මියුසික් වැඩක් කරන ගමන් ඉතින්. හරි. එහෙනම් එයාටත් කන්න දීලා දැන් ඉතින් මගේ පුතාටත් කවන්න ඕනේ. ගිහින් එන්නම්. බයි.